හායි යාළුවනේ ඉතින් මං අද මේ වීඩියෝ ගෙනාවේ එඩිට් අඩුවෙන් සහ මේ එඩිට් අඩුවෙන් සහ තවත් මට වෙලාව ඉතුරු කරගන්න ඕන හින්දා එතකොට මට ටක් ගාලා එඩිට් එක කරලා දාගත්තා YouTube එකට ඒකයි ඉතින් අද මම කරන්නේ මේකේ Minecraft එකේ මේ hardcore OP loot කියන මේ mod pack එක දාගෙන ගහන්නේ. ඉතින් මේකේ මේ හම්බ වෙන අපිට මේක මේ dirt block එකක් කැපුවාම කැඩුවා මේ කියන්න අපිට OP හම් වෙන කියන OP loot එක එක OP items හම් වෙනවා ඔය විදිහට හැරුවාම. ඉතින් අපි බලමු වීඩියෝ කොහොමද කියලා. channel එක subscribe කරලා දාන්න. අපි බලමු කැවෙන්නේ කියලා. ඉතින් guys මේ block කපන්න අපිට එක එක item හම් වෙනවා. මට සිරි වෙන්න හම්බෙලා තියෙන අපිට දැන් අපි යම් පොඩ්ඩක් village එක පැත්තට. ඉතින් යාළුවනේ පොඩි දෙයක් කියන්න තියෙනවා. මම මේ වීඩියෝ එක දාන්නේ එඩින් අඩුවෙන් නිසා මට තව දෙයක් කියන්න තියෙනවා. මොකද මේ මම මෙච්චර දවස් කියන channel එක මම මේ Minecraft එක දාගන්න පටන් ගත්ත දවස් නම් කියකෝ මේක version එකමයි. ඉතින් මං හිතුවා පොඩ්ඩක් අප්ඩේට් වෙන්න ඕන කියලා. ඒ හින්දා මම අලුතෙන් version එකක් දාගන්න ඕනේ කියලා මං හිතුවා. ඉතින් ඒ හින්දා මම මේ version එක මේ වීඩියෝෙන් පස්සේ අලුත් version එක තමයි මං ගහන්නේ. ඒ හින්දා ඔයාලා version බලන්න ඕන අනිවාර්යෙන් channel එක subscribe පාරක් දාන්න. අනිවාර්යෙන් බලන්න ඕනේ මගේ අලුත් version එක කොහොමද කියලා. වීඩියෝ කවද වැටෙයිද දන්නේ නැහැ. live එකකුත් ගේන්න හිතන් ඉන්නවා. 1k ගෙවෙන් පස්සේ මුඩි Q&A එකකුත් ගේන්න අදහස් තියෙන නිසා අපි බලමු. ඉන්වෙන්ටරි බඩු ගොඩක් තියෙන හින්දා මට හිතෙනවා ඉන්වෙන්ටරි ෆුල්. අපි හින්දා ටෙස්ට් එක බඩු ටික දාගන්නකෝ. එන්චාන්ටින් මොනවද මේ එන්චාන්ටින් අනේ මොන්ද. අපි මේකට බඩු ටික දාගමුකෝ. හරි ගයිස් මම දැන් ටෙස්ට් එකට බඩු ටික දාගත්තා. අපි යම් බලන්න පොඩි ගමේ සංචාරයක් යන්න. මෙතන එහෙන බඩු ගොඩක් නම් තියෙනවා. මට මේ ඉන්වෙන්ටරි ෆුල් වෙනවා ට්‍රක් ගාලා. පට්ට පෝෂන් ගොඩක් තියෙන මේක. වැඩිපුර මට හම්බෙන්නේ මෙව්වා මොනවද මේ මඩි නම තමයි SP කියන්නේ එන්නේ හම්බෙන්නේ. ඒව තමයි මට වැඩිපුර හම්බුනේ. මෙතන විලේජ් අයිය කෙනෙක් නම් ඉන්නවා. ෆුල් නෙදරයිට් ආම එකක් ගයිස් මට හම්බුනේ මේ OP mod එක නම් පට්ට ඔයාලා දාගෙන ගහන්න. මම මේක දාගත්තේ ඇප් එකකින්. අද මම ෂේඩර් දෙන්නේ නැහැ. අන්ති version එකනේ මම මේ ගහලා මේක delete කරලා අලුත් version එක මම දාගන්නවා කියලා හිතන් ඉන්නේ. මම දාගන්නවා කොහොමද? මොකද්ද මේ මට ටයිටර් එකකුත් හම්බුණාද මම. අපි ටයිටර් එක දාන්න බලමුද? විලේජ් අයිය කොහමද? කවද බා? ඩහුඩ වෙනවා. ඒක තරහ කියලා නේද? පොල්ල තරහ යනවනේ. දැන් මම ආචෙස්ට් එකේ මගේ බොට් ටික දාගන්න කියලා බැලුවා. මගේ මේ ආයි බොට් ටික පිරලා තිබ්බේ ඉන්වෙන්ටරි අච්චාරු හැලියක් වගේ වෙලා තිබ්බේ. ඉන්වෙන්ටරියට බොට් ටික දාගමු. දාගෙන ආයේ වැඩියට බහිමු. අද මොකද්ද මම කරන්න කියලා හිතන් ඉන්නවා මොකක් කරන්න කියලා මට හිතා ගන්න බෑ. අපි මේ SP වැඩි කරගමුද? මෙන්න මේ බෝටල් ටිකක් ගහගෙන ගිහිල්ලා. සිටියන් තියෙන මොනවද මේ අපි උගහගමු. මම යාළුවනේ ගහන ගියා මේ SP මේ මෙව බොටල් ටිකක් ගහුවා. මට දැන් මේ SP බාර් එක හොඳට පිරලා හොඳයි. යකෝ මේ හාරන්න මේ ඔය ලූට් හම් වෙනවනේ යාළුවනේ. පාට හැබැයි මේක. ඉතින් මගේ Minecraft මේ version එකේ awesome වීඩියෝ එක මට මේ version එක මම කොච්චර දවසක් ගැහුවද කිව්වම අවුරුද්දක් විතර මේක ප්ලේ කරා. මට ගොඩක් සතුටුයි ඒ හින්දා. ඔක්සිටියන් ගහගමු මෙතන. මොකද මම ගැහුවේ නිදර යන්න ඕනේ. ඉන්විසිබිලිටි පෝෂන් මම පේන්නේ නැහැ බා. මම පේන්නේ බා. ආතල්නේ එල අපි ගිහිල්ලා අතන ඉන්නවා අපේ කවුද බා? තව එකක් ගමු. එතකොට වෙන වෙලා තියෙනවා. මම යකඩ මල්ලි ඉන්නවා. අපි යකඩ මල්ලියට ගහමුනේ මේ ඊතල වලින්. උට අපි ගිනි තියලාද මරන්නේ. ඕකේ අපි යාමට ගලවමු. නැත්තම් අර දැක්කොත් එහෙම අපිට ගහන හින්දා බෝ එක ගත්තා. උට ඇරියා. මල්ලි අයින් වෙන ඉන්න තොට වදී
මල්ලි අපි උට අම්මට එකපාරින් උගින් ගත්තනේ බා. තව පාරක් තියමු. තව පාරක් තියලා උඩ තියමු. ආයි පාරක් තිබ්බා. මේ පාරෙන් මැරෙන්න ඕනේ. මේ පාරක් තිබ්බා. අන්න හරි. උල් ඩවුන්. වන් ඩවුන්. අපි දැන් ළඟට ගිහිල්ලා ආමර් එක දාගමු. අපි පේන්නේ නැහැ නේ බා. මාර වැඩි. මාර වැඩි. අපි මේ මල්ලි පොඩ්ඩක් අහකට. එහෙම නැද්ද? රොබොට්නේ. මෙතන අපි උගේ මල වැරිලා තිබ්බා. මල නෙමෙයි මොකද්ද කියන්නේ? අයන් වැරිලා තිබ්බා. අයන් ටික ගමු උඩ යන්න පුළුවන්. කොච්චර හොඳද? උඩ යන්න බැරි මෙතන බලමු ලයිට් එක හම්බෙයිද කියලා. ලයිට් එක හම්බුනාට උඩ යන්න ඕනේ. අපිට ගෝල්ඩන් ඇපල් හම්බ වෙනවනේ ගයිස්. මාර වැඩි ගෝල්ඩන් ඇපල් හම්බ වෙනවා. ඕෂන් උත් හම්බ වෙනවා. වැඩිපුර හම්බ වෙන අර HP බෝටල් තමයි. මොකද්ද මේ තව හම්බෙලා තියෙනවා. මොකද්ද අනේ මන්ද. අපි ලයිටර් එක හම්බ වෙනකම් මෙතන ආරුම්ද? දැන් නම් ලයිටර් එක හම්බ වෙනවා මම දන්න විදිහට. අඩේ ගයිස් මම ලයිටර් එක හම්බුණා. අඩෝ දැන් මේ මගේ අයිටම්ස් වැඩි කියන්නේ. බඩු ටික අයින් කරලා අපි ලයිටර් එක ගමු. ඔබ්සිඩියන් ලෙඩක් නැහැ. ඒක ආයෙ හරහා බා. ආයෙ අයින් කරුම් බලන්න. ආයෙ අයින් කරා. ලයිටර් එක අතට ආවා. ඔබ ලයිටර් එක දාලා බලමු. ලස්සනද කියලා. මේකනේ අයින් කරන්න ඕනේ. මිදල් ප්ලේට් වද්ද. හරි. මෙතෙන් උඩ යන්න වෙන්නේ guys. මට තාම මේ කන්ට්‍රෝල් එක තේරෙන්නේ නැහැ මේ උඩ යන විදිහ එහෙම. කවන්නේ. දැන් මොකද කරන්නේ guys? ලයිට් එක ලස්සනනේ මට මේක මයින්ක්‍රාෆ්ට් එකෙන් හම්බුන එක. ඒගොල්ලෝ මට ටැග් එකක් දිහට දුන්නේ මේ ලයිට් එක. ලස්සන ස්කින් එක. කැප් එක දාගත්තාම හැටිද මන් දන්නේ ඒක. හිතා ගන්නද? කැප් එකකින් දාමු. ලයිට් එක අයින් කරලා අපි ආයෙ දාගමු. මම ගැත පේන්නේ නැහැ. ඉන්විසිබල් එක තව විනාඩි 4යි ගානක් තියෙනවා. අපි සත්‍යෙක්ට ගහලා මරමුද? මල්ලි. කමන්නේ මල්ලි හයි කියන්නත් කලින් ඌ ගියා. ඒ දැන් උඹ මට මොකද කියන්නේ? උඹත් මං ගහලා මරන්නද? හරි හරි. ඔයා යන්නකෝ. ඔයාගෙන් වැඩක් නැහැ. ඔයා ඉන්නකෝ නේ. මල්ලි. තන මේ කරේ කොල්ල මම හිතලා තමයි ගහුවේ. කවන්නේ. ඔය යාළුවා ඩ්‍රයිවිං එකක් එනවා. අපි ගියක් ඇතුළට රින්ග ගමු. මෙතන මස් තියනවානේ. කමන්නේ. අද මං එච්චර මේ වීඩියෝ එක මොකක් හිතා ගන්න බෑද වීඩියෝ මොකක් වුණාද කියලා මම මේක වෙන ගැහුවා වගේ YouTube එකට දැම්මට අනිවාර්යෙන් channel එක subscribe පාරක් දාන්න කියලා ඉල්ලනවා. අපි ගිය ඇතුළට රින්ග ගත්තා. තාම මේක ඉවරයක් නැද්ද බම් මේ ඉන්විසිබිලිටි එක? කොච්චරලා තියෙනවද? මේ බොටල් එක තව ගහමු. මම ඒ ටිකක් ගහගත්තා. මොකද මේ මොකද්ද මේ වෝටර් බොටල් එකද ෆයර් මේ ගින්දර වල ලොරොත්තු දෙන පෝෂන් එකක් තියෙනවා. TNT නම් තියෙනවා පැලෙන්න. මොකද මට ගාම විනාශ කරන්න දහුත් තියෙනවා. මං ඊට පස්සේ එළියට ගියා. අපිට ගෝල්ඩන් ඇපල් එකක් කාලේ යන්ද නැත්නම් එළියට ගිහිල්ලා අරුන්ට පාටියට ආරාධනා කරාම මට ගුටි කන්න හිතුවේ නේද? යම් බලන්න සොම්බි පාටි එකටයි එන්න මොකද්ද එන්න නෙමෙයි. අපි එළියේ ඉන්නේ උන්ට ගහලා එමු. මල්ලිලා උඹලා ඉන්නවද එළියේ? මට උඹලට ගහන්න මං ආවේ. අපි යම් බලන්න රස්න රාත්‍රියක මේ මොබ් පාටියක් අම්මට ඉන්න මොන යනුත් ඉන්නවා. මල්ලි මං හිතන්නේ මේ කරේ උඹට ගැහුවට එන්න මොන තොට මං අද ගහනවා බං. එන්න මොන අයියේ සසිරියෝ තොට මං අද උඹට මොකක්ද වුනේ? ඕ මට දැන් පාර වාටියකට ආර්දනා කරනවා. ෆක් යාළුවනේ මට එකෙක් හරි ගහනවා යාළුවනේ. මට ඉවරයි සොම්බි යාළුවානේ එන්ඩර්මන් අයියේ. තොර මං ගැව්වට හිතලානේ අයියෝ ගහන්න එපා කොල්ලෝ ගහන්න එපා. හරි
හරි බේරුණ අම්බෝ ගයිස් මා 99 බේරුණේ නැත්තම් මං හાર્ඩ් කෝර් එකේ මෙතනින් මෙහෙන ගිහිලා එනවා අපි තව ගෝල්ඩන් ලෙවල් ටිකක් කමු මේ විලේජර්ස් අයියේ මට බුදිය ගන්නත් ඕනේ නැගිටිනවා රෙද්ද මේ මොස්ටර්ස් එක බෑ ගයිස් කරන්න උඹ නැගිටහම්බ අයියෝ උඹලා ඵලයන්කවත් දෙන්නේ නැතුව මට ඵලයන් බං උඹලා ශාපයක් කොයි වරෙන් කොළඟට සොම්බි තෝ මට ඵලයන් යන්නේ ඉතින් කොහොමද අද මගේ වීඩියෝ කොහොමද නම් channel එක subscribe පාරක් දා like පාරක් දා set වෙන්න එහෙනම් යාළුවනේ ටටා බයි ගුඩ් බයි අපි ගියා